හිතන්නකො මෙහෙම අපේ ජීවිතේ ඉඳලා කෙනෙක් මරණයටපත් වුණා කියලා. හොඳයි. අපි ඒ කෙනා ගැන හිතම අඬ මුළු හැමදාම ගත කරනවා. තේරෙනවද? හිතන්න ඒ කෙනා කොහේ හරි ඉඳන් අපි දිහා බලන් ඉන්නවා. හොඳයි. ඒ කෙනාට අපි ඉන්න තත්ත්වය දැකලා සතුටක් ඇති වෙයිද? සතුටක් ඇති වෙයිද? නැහැ. මේ මනුස්සයා මේකින්ද මේ මං මෙච්චර මේ දුකටපත් වෙලා අඬන්නේ මොකද කියලා හිතෙනවා නේ. හැබැයි හිතනවනේ මෙහෙම ඔබ මෙහෙම කරනවනේ මොකද්ද? මගේ ජීවිතේ මේ මරණයටපත් වෙච්ච කෙනා වෙනුවෙන් මම යහපත් දේවල් කරනවා. මං හිත හයිය කරගෙන මං එයාගේ නමින් මං පින් කරනවා. තේරෙනවද? හැමදාම උදේ නැගිටලා තෙරුවන් වන්දනා කරලා පින් අනුමෝදන් කරනවා. හවසට තෙරුවන් වන්දනා කරලා පින් අනුමෝදන් කරනවා. දානයක් දීලා කවුරු හරි කෙනෙකුට උදව් කරලා පිනක් කරලා ඒ පින අනුමෝදන් කරනවා. ඒ කෙනා නමින්. ඒ කෙනා කොහේ හරි ඉඳන් බලන් ඉන්නකොට ඒ කෙනාට මොකක්ද දැනෙන්නේ? සතුටක් ඇති වෙනවා. තේරුණාද? සතුටක් අනේ මේ අය මං වෙනුවෙන් යහපත් දේවල් කර පිනේ ස්වභාවය අන්න ඒකයි පින්වතුනි. මොකද්ද? සතුටටපත් වෙනවා. තේරෙනවද? සතුට කියන එක පිනේ ස්වභාවය.